දරුණු වසවතු ධර්ම බලයෙන් කරදපින්සේ මංගලං සොබන පරසතු මදාරාමල් අටමිටක් පිදු මංගලං කිරුගේ අපලය හිමුනි බලයෙන් අජුම් පිට වැඩ සිටි එජය මංගලං සංගුම් තේනා සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආදරණීය අම්මා ඔක්කොටම සුවිශේෂී අවස්ථාවක් ජීවිතේ මේ වගේ අවස්ථාවකට අපිට ඉදිරි වෙන්න ලැබෙන පළවෙනි අවස්ථාව මේක. ආදරණීය මව්වක්කම ලබා ගන්නට මව් පදවිය ලබා ගන්නට හදවතේ හීන ගොන්නක් තියාගෙන සුවිශේෂී පැතුම් ගොන්නක් හදවතේ උරුවාගෙන ඉන්නේ ආදරණීය අම්මලා වෙනුවෙන් මේ ආකාරයෙන් අපේ හදවතේ ඇතිවෙන සිතුවිලි ධර්ම වචන වලට පිටලා ඔයාලත් එක්ක දොඩමඩ වන්නට ලැබෙන සුවිශේෂී අවස්ථාවක්. ඉතින් සුසිල් චන්ද්‍රසිරි පෙරේරා මහත්මයා මේ දවස් කීපයකට මැද නමතමක් ලබා දුන අපේ පෙරකුම් විදුපියසේ නියමුතුමියගේ මාර්ගයේ ඉතින් මීට කලින් මෙතුමාම දැකලා තියෙනවා. නමුත් කතා බහ කරලා අපි මේව හිතවත් වෙලා සිතුවිලි. ඇයි එහෙම කියන්නේ අපිට? මෙතුමාගේ අරමුණ වෙලා තිබ්බේ හරි සුන්දරද. මේ ලෝකේ මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒ ඉන්න මිනිස්සුන්ගේ සිතුවිලි විවිධාකාරයි. ඒ විවිධාකාර සිතුවිලි ගොන්න තුල මේ විදිහට හිතන්න පතන්න පුළුවන් මිනිස්සු ඉන්නව නේද කියලා මම ඒ වෙලාවේ දුරකථනයේ තියපු වෙලාවේ ඉරිදල් එක්ක කතා කරා. මෙතුමා මට කතා කරලා කිව්වේ මහත්තයා මම මෙන්න මෙහෙම කටයුත්තක් තමයි කරන්නේ. ඇත්තටම අනුරාධපුර යුගයේ ඉඳලා මේ නූතනත්වයට ආපු ගමන් මගේ ඔයාලම අපි හැමෝම හැමදාමත්ම අතීතයේ පිළිබඳවමයි කතා කරන්නේ. වර්තමානයේ වැව්හදපු මිනිස්සු ගැන අපි කතා කරන්නේ නැහැ. අපි දුටුගැමුණු රජුරුව ගැන, ධාතුසේන රජුරුව ගැන, මින්නේරිය දෙවියෝ ගැන කතා බහ කරාට නූතන පරපරේ එහෙම කෙනෙක් අපිට දකින්නක් නැහැ, තාම අහන්නක් නැහැ. ඉතින් මේ අතීත වාරි කර්මාන්තය සිද්ධ කරගෙන මම හිතන්නේ වැව් 30000කට එහා පැත්ත ලක් දෙරණේ ගොඩනැගුණු බව අපේ ඉතිහාස මතක පොත විශේෂයෙන් මහා වංශයේ සඳහන් වෙනවා. ඉතින් ඒ වැව් 30000කට එහා පැත්ත ගොඩනැගුණු ඒ විරෝධාර රජදරුවන් ඒ වගේම සාමාන්‍ය රජවරු ඉතින් ඒව ගොඩනගන්නට අවශ්‍ය වන මානව සම්පත භෞතික සම්පත ලබා දෙන්න. හැබැයි ඒක ගොඩ නැගුවේ අපේ මේ හෙළ විරුද්ධ. ඉතින් මේ වැව් හදපු රජදරුවන්ට හෙළවිරුවන්ට විශේෂයෙන්ම මේ ආදරණීය විරෝධාර मानुषिया पजाय दिवाच रक्तोच हरन्ति बलिं तस्मायिने रक्कत यं किंचि वित्तं इदवाहुरं वा सग्गे सुवायं रत्नं
නනෝ සමං අත්ති තථාගත මොකක්ද කලින් බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නය අනුමත කරගෙන සම්නික දානමය පින්කම සිදු කරා. පළවෙනි විරත් එක තමයි පෝෂණය වෙන්නේ. මේ පදවි වල නිර්මාණය කරන්න ඉතාම වෙලා තුර තමන්ගේ දේ කමලු දහණය හිලු අපේ විරුවන් ආදී හතුන් සිහි කරන එක ඒ කමේ ප්‍රධාන අරමුණ. ඒ වගේම